2025 අවුරුද්දේ ඉදිරිපත් කරපු අයවැය ලේඛනය ගත්තොත් ඒ අයවැය ලේඛනයේ අපේ රජයේ වියදම විදියට ට්‍රිලියන 7.1ක් තියෙනවා රුපියල්. එතකොට ඒ ට්‍රිලියන 7.1කින් 141ක් වැය වෙනවා මේ අපි ගත්ත ණය සහ පොලි වෙනුවෙන් ගෙවන ගෙවීම් වෙනුවෙන්. එතනින් 141ක්. සහ රජයේ පඩිනඩි වෙනුවෙන් 17ක් වැය වෙනවා. ඒත් එක්කම මේ ව්‍යාපෘති සහ මේ ප්‍රාග්ධන වියදම් 18ක් සහ මං කියන්න ඇදුවේ අස්වැසුම වැනි සුබසාධන ව්‍යාපෘති වෙනුවෙන් 18ක විශාල මුදලක් වැය වෙනවා. ඉතින් ඇත්තටම දැන් අපි රජයක් විදිහට ගත්තාම මේ ප්‍රතිලාභ වෙනුවෙන් වැය වෙන මුදල ඒක රජයට ලොකු බරක්නේ. ඇත්තට මේ ප්‍රතිලාභලාභීන් යම්කිසි රජයට ඒ ලබා ගන්න ප්‍රතිලාභ වෙනුවෙන් යම්කිසි දායකත්වයක් දරන්න පුළුවන් නම් රජයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඒක ලොකු දෙයක් වෙනවා. මම හිතන්නේ හැමතුම අදහස් ගන්නත් ඒ වගේ දෙයක්. ඇස්මත් තියන්නේ ආස්වැසුම කප්පාදු කිරීමක් නෑ කප්පාදු කිරීමක් නෙමෙයි මං කියන්නේ. අපි දැන් රජයක් විදියට රජය මේක ඇතුළේදී බලාපොරොත්තු වෙන්නේ හැමදාටම ආස්වැසුම දීමට වඩා ඒ දීම ඇතුළේදී මේගොල්ලන්ගේ ආර්ථික මට්ටම යම්කිසි ඉහළට ගේන වැඩපිළිවෙලක් ගෙනල්ලා ඒගොල්ලෝ ඒ ආර්ථික මට්ටම යම් උසස් තත්වයකට ආවට පස්සේ ඒ දිලිඳු බව අඩු කිරීම කියන එක නෙමෙයි අන්තිම බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අන්තිම බලාපොරොත්තු. මේ කප්පාදු කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇත්තටම.